දැන් මේ අවුරුදු කොමන්වෙල්ත් යනවා සවුත් අප්‍රිකා යනවා කියලා හිතනවා. මුදල් හම්බෙයි කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් මෙඩලයක් අරන් එනවාම තමයි. මම කරේ මගේ ලංකාවේ ෆ්ලෑග් එක මම අතේ තියාගත්තා. මට ඒ කියද්දිත් මම කඳුලෙන්න වගේ. ඒ නිසා මම හිතුවා නෑ මේක මගේ මම ලංකාව වෙනුවෙන් උස්සන්නේ. ඉතින් එතකොට මේ මුළු මගේ මයිල් ඇඟේ කෙලින් එනවා. එතකොට මම 291 මම ලංකාවේ මං ගහලා තිබ්බේ. මම අත ගහලා තමයි එන්නේ. නැත්නම් අත පය කැඩලා ගියත් මට වැඩක් නෑ. මම මේක ගහලා එන්නේ කියලා. මේ විදිහටම මම ගැහුවා. මට කොමන්වෙල්ත් යන්න හම්බුනේ නෑ 2019. ඒ නිසා කවදාවත් ගියප් කරන්න එපා. මොන ප්‍රශ්නයක්වත්. තමයි සල්ලි නැති වෙන්න පුළුවන්. තමන්ට මානසික ශක්තිය ඒ හැමදේම අපි ඇත්තටම විශ්වාස කරොත් මෙන්න මේ දවසට අපි මෙදා යනවා. අර මම කොලේක ලියලා මම තිබ්බා වගේ මම ගෙදෙද්දී නැගිටින්නේ. ස්පෝර්ට් එකේ ඉන්න ගොඩාක් උදව් වුණේ මගේ අම්මයි තාත්තයි සහ මගේ නංගි මල්ලි. ඉතින් එයාට ගොඩාක් තැන්ක් කරනවා. ඒ වගේම තමයි මම ස්පෝර්ට් එකට මූලිකවම එන්න හේතුව සංජීව් කුමාර NSBM ග්‍රීන් යුනිවර්සිටි එකේ ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර්. Thank you Sanjay. වගේම තමයි සිව්ස් ජිම්නාසියම් 2023 ඉඳන් අද වෙනතුරු මම ඒ තමයි ට්‍රේනින් කරන්නේ. Thank you සිව්ස්. ඒ වගේම තමයි මගේ කෝචස් දැන් ඉන්න කෝච් ශෂාන් මොහමඩ් අයියා. ඒ වගේම තමයි මගේ දැන් PCO තෙරපිස්ට් මාජිද්. Thank you so much. ඒ වගේම තමයි මගේ සප්ලිමන්ට් පාර්ට්නර් ආර්කේ සප්ලිමන්ට්. Thank you so much මල්ලි. ඒ වගේම තමයි මේ පාර්ට් ටූර්නමන්ට් එකට යන්න මට ලොකු උදව්වක් වුණේ සන්ටේලා. Thank you so much.